යාන්ත්‍ර විද්‍යාව පාස් පේපර් රචනා ප්‍රශ්න ඩිස්කෂන් සීරීස් එකේ දැනට තියෙන අන්තිම ප්‍රශ්නය 2025 යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නය. පේපර් එක එහෙමනම් හොයාගෙන ප්‍රශ්නේ අරගෙන වැඩේ පටන් ගමු. නිකන් උඩින් බලන්න පේපර් එක ළමයි. ප්‍රශ්නේ බැලුවම ඉස්සෙල්ලාම පේනවා ප්‍රක්ෂිප්ත කොටසක් තියෙනවා. ඊට පස්සේ බල සමතුලිතතාවයේ කොටසක් තියෙනවා ඝර්ෂණයත් එක්ක. මූලික වශයෙන් ওই දෙක තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අවස්ථිති ගූර්ණයේ කොටසකුත් තියෙනවා අන්තිම C පැත්තට යනකොට. එහෙමනම් කෝණික චලිතය. එහෙමනම් ප්‍රක්ෂිප්ත තියෙනවා, ඝර්ෂණයේ බල සමතුලිතතාවයේ තියෙනවා. ඊට පස්සේ කෝණික ප්‍රක්ෂිප්ත බල සමතුලිතතාවයේ කෝණික චලිතය. ඔය කොටස් තුනෙන් තමයි හැදිලා තියෙන්නේ. එහෙමනම් ගානේ මුල් කොටස කියමු. නේවාසික ගොඩනැගිල්ලක ඉහළ මහලක ගින්නක් හටගෙන තිබේ. ගින්නක්. හරි. ගින්නක් හටගෙන තිබේ. ඒ කොටස රූපයේ එකෙහි දැක්වෙන පරිදි ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන බටයකු ගින්න හටගෙන ඇති මහලට ජල පහරක් යොමු කිරීම සඳහා ගිනි නිවන බටයක් භාවිතා කරයි. බටයේ නැසින්න පොළවේ සිට මීටර් 1ක් උසකින් සහ ගොඩනැගිල්ලේ සිට තිරස් අතර මීටර් 10ක් දුරකින් පිහිටා ඇත. ජල පහර පොළවේ සිට මීටර් 6ක් ඉහළකට යොමු කළ යුතුව ඇත. නැසින්න තිරස් සමග අංශක 45ක කෝණයක් සාදයි. රූපයේ පරිමාණයට ඇඳ නොමැත. ප්‍රශ්නාංක 1. ඉලක්කයට ළඟාවීමට නැසින්නෙන් පිටවන ජල පහරේ තිබිය යුතු ආරම්භක වේගය v0 ගණනය කරන්න. වායු ප්‍රතිරෝධය නොසලකා හරින්න. මෙන්න මේ වේගය v0 තමයි ඉල්ලන්නේ. එමනම් මුලින්ම ළමයි තිරස් චලිතය සලකමු. S = ut. එතකොට තිරස් දුර මීටර් 10යි. තිරස් ප්‍රවේගය කියලා කියන්නේ v0 cos 45. තිරස් ප්‍රවේගය කියන්නේ v0 cos 45 t. ආදේශ කරමු 10 සමානයි v0 cos 45 කියන්නේ මූල දෙක t. එවනම් හරහාට ගුණ කරන්න t සමානයි 10යි මූල දෙක බෙදීම v0. දැම්මම මූල දෙකට ආදේශ කරන්න එපා. අපි වෙලාව ආවම ආදේශ කරමු. t සමානයි 10යි මූල දෙක බෙදීම v0. ඊළඟට ළමයි සිරස් චලිතය සලකන්න. S = ut ධන භාගයයි at වල වර්ගය. දැන් මෙයාගේ සිරස් උස මීටර් 6 ආදේශ කරලා බෑ. මීටර් 1ක් උඩ ඉඳලා යවන්නේ. ඒ නිසා මීටර් 5 තමයි මෙතනට ආදේශ කරන්න ඕනි. හරි. සිරස් ප්‍රවේගයේ ආරම්භක සංරචකය v0 sin 45. මෙතනට එන්නේ sin 45. v0 sin 45. t වලට මෙන්න මේ කාලය දාන්න. 10යි මූල දෙක බෙදීම v0 දාන්න. 10යි මූල දෙක බෙදීම v0. හරි. ඊට පස්සේ ධන භාගයයි ත්වරණයට ඍණ 10 දාන්න. මොකද උඩටනේ අපි ඊතලයේ ගැහුවේ ගුරුත්ව ත්වරණය 15 දෙන්නේ. ත්වරණයට ඍණ 10. t වල වර්ගය 10යි මූල දෙක බෙදීම v0 මෙයාගේ වර්ගය. දැන් හිමින් සැරේ සුළු කරමු. 5 සමානයි v0 sin 45 කියන්නේ 1යට මූල 2. වැඩි කිරීම 10යි මූල 2 බෙදීම v0. මෙතනට ඍණ 5 වාරයක්. 10 වර්ගයේ 100යි මූල 2 වර්ග කරාම 2යි 200යි. v0 වල වර්ගය. මූල 2 කැපෙනවා v0 කැපෙනවා. එතකොට ළමයි 5 සමානයි 10 ඍණ 1000 බෙදීම v0 වල වර්ගය. මේක මේ පැත්තට ගේන්න. 1000 බෙදීම v0 වල වර්ගය සමාන වෙනවා ළමයි 5ට. හරහාට ගුණ කරන්න v0 වල වර්ගය සමාන වෙනවා 200ට. සුළු කරලා බලන්න එහෙමනම් v0 සමාන වෙනවා 10යි මූල 2ට. මූල දෙකේ අග 1.4යි. ඒ නිසා උත්තරේ 14යි. හරි. එතකොට ගානේ පළවෙනි කොටස කියලා නෑ. දෙකේ දාලා හදන්න දිනවා මේ. පළවෙනි කොටස කියලා නෑ. සිරස් තිරස් චලිත දෙකම අරගෙන හදන්න තියෙනවා. සාමාන්‍යයෙන් නම් මුල්ම කොටසට සහනයක් හම්බ වෙනවා. මේ ගානේ නම් සහන නැහැ. හරිනේ?
ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 2 බටයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය නැසින්නේ බිහිදොරේ වර්ගඵලය මෙන් දෙගුණයකි. ජලය අසම්පීඩ්‍ය බව උපකල්පනය කරමින් නැසින්නට පෙර බටයේ කෙළවර තුල ජලයේ වේගය v1 ගණනය කරන්නා. සන්තතික සහ සමීකරණය දාමු. ඔය වර්ගඵලයත් එක්කනේ ළමයි මේකේ මේ වර්ගඵලයේ වේගයයිනේ. හරි. එhmenan මම මේ ටික අයින් කරගන්නම්. සන්තතික සහ සමීකරණයෙන් a1 v1 සමානයි a2 v2 දාමු. a1 v1 සමානයි a2 v2. නැසින්නට ඒ කියන්නේ මේකේ අවුට්ලට් එකට නොසල් එකට ඇතුල් වෙන්න කලින් බටේ පැත්තේ වර්ගඵලය මේකේ අවුට් එක වගේ දෙගුණයක් කියලා කියනවා. එයාගේ වේගය තමයි අපෙන් ඉල්ලන්නේ. හරි. මේ පැත්තේ එළියට යන වේගය 14යි ms ඍණ 1 කියලා අපිට දුන්නා. හරි. 14යි ms ඍණ 1 කියලා. ඕන මේකට මම මේ රූපයක් ඕනම් මෙහෙම පෙන්නන්නම්. මෙන්න මේක හිතන්න ඔය ගිනි නිවන වතුර බටේ කියලා ළමයි. හරි. මෙන්න මෙතනින් ඊට පස්සේ මෙහෙම නොසල් එකකට ඇතුල් වෙනවා කියලා හිතන්න වතුර පාර. මොකද දැන් මේක මේ කට පුංචි කරන්න එපා. එතකොටනේ ඈතට වතුර පාර විදින්නේනේ. හරි. මේ තියෙන්නේ නැසින්න. නොසල් කියන්නේ. ඔන්න. මේ තියෙන්නේ නැසින්න. එතකොට මෙතන තමයි ඔය a1 v1 කියලා මම ලියලා තියෙන්නේ. වර්ගඵලයේ වැඩි තැන. මේ වර්ගඵලයේ අඩු තැන තමයි a2 v2 කියලා ඔය ලියලා තියෙන්නේ. හරිනේ. එතකොට නැසින්නේ බිහිදොරේ වර්ගඵලය මෙන් දෙගුණයක්ලු බටේ කෙළවර වර්ගඵලය a1. එතකොට අර v2 වලට ආවේ 14යි ms ඍණ 1. ඒක අපි දැන් හෙව්වා. දැන් මෙන්න මේ දෙන්න කපලා දාන්න v1 7යි. හරි. සන්තතිකතා සමීකරණයෙන් ගත්තේ. ප්‍රශ්නාංක 3ට යන් නැසින්නට පෙර බටය තුල ඇති ජලයේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා ඩෙල්ටා P අගයකින් වැඩි නම් ඩෙල්ටා P අගය ගණනය කරන්න. ප්‍රවාහය අනවරත බවත් ජලය දුෂ්‍රාවී නොවන බවත් උපකල්පනය කරන්න. නැසින්නේ බිහිදොර සහ නැසින්නට පෙර බටයේ කෙළවර අතර ඇති සිරස් උස නොසලකා හරින්න. ජලයේ ඝනත්වය 1000යි. මෙන්න මේ තැන්වලට බර්නුලි සමීකරණය යොදමු. දැන් මේකේ අනාකූල රේඛාවක් අඳින්නවත් අපිට ඉඩක්වත් නැහැ මදි. මෙන්න මේ තැන් දෙකට බර්නුලි සමීකරණය යොදමු. සිරස් උස නොසලකා හරින්න කියලා කිව්ව නිසා ගුරුත්වාකර්ෂණ විභව ශක්ති පදේ නැතුව බර්නුලි සමීකරණය දාමේ අනුව P1 එකතු කිරීම භාගයයි ρ v1 වල වර්ගය සමානයි P2 එකතු කිරීම භාගයයි ρ v2 වල වර්ගය. හොඳයි. අපෙන් ඉල්ලන්නේ ඩෙල්ටා P අගය ගණනය කරන්න කියලා දීලා තියෙන්නේ. නැසින්නට පෙර ජලය තුල ඇති පීඩනය වායුගෝලීය පීඩනයට වඩා ඩෙල්ටා P අගයකින් වැඩි වෙනවා. එතකොට මෙන්න මේක මේ බලන්න. බටේ ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනය ධන ඩෙල්ටා P. ඒගොල්ලෝ එහෙම කියනවා. නැසින්නට පෙර බටේ තුල පීඩනය වායුගෝලීය පීඩනය ධන ඩෙල්ටා P. ධන භාගයයි මෙතනට ආදේශ කරන්න ළමයි 1000. වේගය අපි යෝගය ඇතුළේ හොයාගත්ත 7යිනේ. 7 වර්ගය සමානයි. මෙන්න මේ නැසින්නෙන් එළිය පීඩනය වායුගෝලීය පීඩනය. මෙතන මේ P2 කියන්නේ ඔය නැසින්නේ කෙළවරනේ පිටිපස්සේ කෙළවරනේ අන්තිම කෙළවරනේ වායුගෝලීය පීඩනය. ධන භාගයයි 10 3යි 14 වර්ගය. එතකොට මේකෙදි P නෝට් කියලා කියන්නේ ළමයි වායුගෝල පීඩනය. ඔන්න
හරි. දැන් මේ P නෝට් P නෝට් අඩු වෙලා යනවා. ඒතර ඩෙල්ටා P සමානයි භාගය වැඩි කිරීම 10 3 එක පැත්තකට ගන්න 14 වර්ගය ඍණ 7 වර්ගය 14 496යි 196යි 7 වර්ගය 49යි 196න් 49ක් අඩු කරන්න කීයද 147යි. එතකොට ඒක 500න් ගුණ කරන්න. බලන්න මේකේ නාගය කීයද කියලා. ඔන්න 7.35යි 10 බලය 4ක් නේ. පීඩනයනේ වර්ග මීටරයට නිව්ටන් එහෙම නැත්නම් පැස්කල්. හරිනේ. එතකොට මෙන්න මේ තැන් දෙකට මේ දැන් ඔන්න ළමයෙක්ට දැන් මේ නැසින්න නොසල් කියලා එක ඒව ගැන කිසිම අයිඩියා එකක් දන්නේ නැත්නම් නැසෙන්න තමයි වෙන්නේ. ඕක ඔය බටේ කෙලවරේ තියෙන නොසල් එක. ඒකට ළමයි සිංහලෙන් නැසෙන්න කිව්වට ඉතින් තේරෙන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. නොසල් කිව්වම තමයි අපිත් දන්නේ. අන්තිම කෙලවර නොසල් එක. හරි. ඊට පස්සේ මේකත් කියන්න එපා. දැන් ඔය මේ රූප සටහනේ ඇඳලා තියෙන්නේ ඉස්සරහා කෙලවරේ මෙහෙම ස්පන්ජියක් වගේ එකක් නේ ලොකුවටනේ. හරි. මෙන්න මේ රූපේ මෙහෙම එකක් නේ ඇඳලා තින්නේ. ඔයා මොකද්ද ඔය පොඩියට ඇඳේ? ඒකවත් තේරෙන්නේ නැද්ද? මේකේ ළමයි චූටි සිදුරුනේ තියෙන්නේ. හරි. ඒ සිදුරු වල සඵල වර්ගඵලය ගත්තොත් බටේ වර්ගඵලයට වඩා අඩුයි. බටේ වර්ගඵලයෙන් මෙන්න මේකෙන් භාගයයි ওই සිදුරු වල සඵල වර්ගඵලය. එක්කෝ ඒවා රූපේ හරියට ඇඳලවත් දෙන්න ඕනේ අඩුම තරමේනේ. රූපත් දෙනවා ගණනුත් දෙනවා ඒවා හදන්නත් බෑ ළමයින්ට ඊට පස්සේ. ඒක තමයි ওই කතාව. මම ඒක තමයි මෙතන මේ විදිහට මේ තේරෙන භාෂාවෙන් වර්ගඵලය අඩු කරලා ඔය ඇඳලා තියෙන්නේ. හොඳයි. 4 වෙනි කොටස. නැසින්නේ බිහිදොරේ අභ්‍යන්තර විස්කම්භය දෙකක් වේ. නැසින්නෙන් පිටවෙන ජල පහරේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය Q ගණනය කරන්න. ෆයි සමානයි 3 ලෙස ගන්න. ඕවනම් පුළුවන්. මේ බලන්න Q සමානයි AV. දැන් අපිට දීලා තියෙන්නේ විස්කම්භයනේ. විස්කම්භයෙන් වර්ගඵලය ලියනවා නම් 5D වර්ගයේ බෙදීම 4 සමානයි වේගය. මෙතන 5 සමානයි 3 කියලා ගන්න දුන්නා. විස්කම්භය සෙන්ටිමීටර් 2යිලු. එහෙමනම් 2 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය. බෙදීම 4 ගුණ කිරීම 14. මෙන්න මේක සුළු කරාම බලන්න 4ක් නම් මේ පැත්තෙන් කැපිලා යනවා. 14 ඒවා 3ක් 42යි 42යි එහෙනම් 4.2යි 10 ඍණ 3යි තත්පරයට ඝන මීටරද කියලා බලන්න. ඔන්න Q සමානයි AV වලින් ඒක ගණනය කරා. ඒතර පාඩම මුලින්ම පටන් ගත්තේ ප්‍රක්ෂිප්ත වලින් ඊළඟට තරල ගති විද්‍යාවට මාරු වුණා. සන්දතිකතා සමීකරණයේ තිබ්බා, බර්නුලි තිබ්බා. බලන්න දැන් මේ ප්‍රශ්නේ අහුවෙන්නේ ඔක්කොම පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයක් තිබ්බා. හරි. B කොටස. ගිනි නිවන බටයකු ඉනිමගක් දිගේ ඉහළට නැගීමෙන් ගින්නෙන් දැවෙන මහලට ළඟාවීමට බලාපොරොත්තු වේ. රූපේ දෙකෙහි දැක්වෙන පරිදි දිග එල් සහ ස්කන්ධය M ඒකාකාර ඉනිමගක් ඒහිදී රළු බිමක් මත රඳා ඇති අතර එහි ඉහළ කෙළවර බීහිදී සුමට බිත්තියකට හේතු වන පරිදි තබා ඇත. ඉනිමග බිම සමග තීටා සමානයි අංශක 60ක කෝණයක් සාදයි. ගිනි නිවන බටයාගේ ස්කන්ධය M වේ. ඔන්න මම රූපේ ටිකක් දාගන්නම් මෙහෙම. මේක රළු පොළොවක් ගාන කියවෙනවා එක සුමට බිත්තියක්. රළු පොළොවක්
සුමට බිත්තියක් අංශක 60ක කෝණයකින් හදලා තියෙනවලු. ඒතර පොළවේ තියලා තියෙන්නේ A කෙළවර, බිත්තියට ස්පර්ශ වෙන්නේ B කෙළවර. ප්‍රශ්න අංක 1. ගිනි නිවන බටයා A සිට X දුරකින් නිනිමග මත කෙලින් සිටගෙන සිටින බව උපකල්පනය කරන්න. හොඳයි. මෙන්න බටයා මෙහෙම ඉන්නේ. හරි. A සිට X දුරකින්. හරි. A සහ B හි ඉනිමග මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියා බල සහ A හි ඝර්ෂණ බලයේ පිළිවෙලින් RA RB FA ඔන්න. A මත අභිලම්බ බලය RA, B මත RB, ඝර්ෂණය FA ලෙසගෙන ඉනිමගේ නිදහස් වස්තු රූප සටහන ඇඳ එය මත ක්‍රියා කරන සියලුම බල සලකුණු කරන්න ඉනිමග සඳහා ඒකාකාර දණ්ඩක් අඳින්න. හරි. එමනම් දැන් නිදහස් වස්තු සටහන අඳින්න කිව්ව නිසා මං මේ බටයත් මකා ගන්නම්. ඒකාකාර දණ්ඩක් ඇඳලා මෙන්න මෙතනින් mg ළමයි. හරි. ඊළඟට ඉනිමගේ බර කැපිටල් mg එහෙමයි දීලා තින්නේ ඒගොල්ලෝ. ඉනිමගේ බර කැපිටල් mg මෙන්න මේ ටික ලකුණු කරගන්න වෙනවා. හරි. මේක x. මේවා L බෙදීම 2 ගානේ. හරි. ඔන්න ඕක ඔයාට අඳින්න වෙනවා. ඕක අඳින්න වෙනවා. අර නිදහස් වස්තු රූප සටහන අඳින්න කිව්වම මේවා මොකුත් අපි පොළව අරව මේවා කිසි දෙයක් අඳින්නේ නැහැ. අර තනිකරම ඉනිමග විතරයි ආ. ෆ්‍රී බොඩි ඩයග්‍රෑම් කියලානේ කියන්නේ නිදහස් වස්තු සටහන. ඕම එකක් අපිට හම්බුණා නේද? අර ABS ගානක් තිබ්බේ 2020ද කොහෙද? ඒකෙත් නිදහස් වස්තු සටහනක් ඇඳලා පෙට්ටිය මත බලයන් ලකුණු කරන්න කියලා තිබ්බා. එතකොට සාමාන්‍යයෙන් වෙන කිසි දෙයක් අපි ලකුණු කරන්නේ නැහැ. මේ වටේ තියෙන මුකුත් අඳින්නේ නැහැ. බල ටික විතරයි අඳින්නේ. හරි. හරි. දෙවෙනි කොටස. බිම සහ ඉනිමග අතර ස්ථිතික ඝර්ෂණ සංගුණක මිවුනම් බල විභේදනයෙන් සහ ඒවටා ගූර්ණ ගැනීමෙන් ඉනිමග ලිස්සා යාමට පෙර ගිනි නිවන බටයාට නැගිය හැකි උපරිම දුර x max සඳහා ප්‍රකාශනයක් මේවා ඇසුරෙන් ලබා ගන්න. උපරිම දුර කියලා කියන්නේ ඒ නිසා සීමාකාරී ඝර්ෂණ බලය පාවිච්චි කරන්න වෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා විභේදනයයි බල ගුරුණයයි පාවිච්චි කරන්න කියලා. එහෙමනම් ඉස්සෙල්ලාම සිරස් විභේදනයට යන්. සිරස් විභේදනයට ගියාම ළමයි RA පහළට සිම්පල් mg පහළට කැපිටල් mg සමානයි බිඳුවයි. එතකොට RA සමානයි සිම්පල් m ධන කැපිටල් mg. තිරස් බලයන් x බිඳුවයි. තිරස් බලයන් ගත්තොත් RB ඍණ මෙතන මේ ඝර්ෂණ බලයනේ. RB ඍණ FA සමානයි බිඳුවයි. හරි. එතකොට RB සමානයි FA. ඊළඟට ළමයි RB සමානයි FA කියලා කියන්නේ mu r ට එමනම් එතනින් ආදේශ කරන්න RB සමානයි mu r යක් සිම්පල් m ධන කැපිටල් mg. ඔන්න RB හොයාගත්තා. හරි. ඒ වටා ගූර්ණය ගන්නලු. ඒ වටා ගූර්ණයේ බිඳුවයි. ඒ වටා වාමාවර්ත ගූර්ණය ඔන්න සිම්පල් mg වාරයක් x නේ. දැන් මෙතන x max කියලා දාන්නේ. cos 60 ලම්බක දුර cos 60න් එන්නේ කියලා පේනව නේද ඔයාට? එතකොට A ගේ ඉඳලා මෙතනට තියෙන ලම්බක දුර. හරි. කෝණයේ තියෙන පැත්තටනේ cos ගන්න වෙන්නේ x cos 60. හරි. ඊළඟට
වාමාවර්ත ගූර්ණයට නම් ධන කැපිටල් MG වාරයක් L බෙදීම 2යි දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ හරි මැද L බෙදීම 2යි cos 60 හරි ඍණ දක්ෂිණාවර්ත ගූර්ණයක් ඇති වෙන RB ගෙන් ඍණ RB වාරයක් L sin 60 හරි මෙන්න මේ උසනේ ගන්න වෙන්නේ ඒ වටා ගූර්ණය ගන්නකොට මෙන්න මේ උස ගන්න වෙන්නේ එතකොට ඒක L sin 60 සමානයි බිඳුවයි හරි සමානයි බිඳුවයි දැන් ඔන්න ආදේශය mg x max cos 60 කියන්නේ භාගයයි ධන කැපිටල් mg L බෙදීම cos 60 භාගයක් තාවම 4යි හරි ඍණ RB ට මෙන්න මේක mu simple m ධන capital MG හරි L sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි බිඳුවයි x max වලට තමයි ප්‍රකාශනය ඉල්ලන්නේ නේ එහෙනම් මේගොල්ලෝ එහා පැත්තට අරගෙන යන්න mg බෙදීම 2යි x max සමානයි මෙයාව එහා පැත්තට ගෙනියන්න mu simple m ධන capital M G L මූල 3 බෙදීම 2 හරි මේ පැත්තට ඍණ capital MG L බෙදීම 4 දැන් x max උක්ත කරන්න මෙයා උක්ත කරන්න g ගෙන් බෙදිලා යනවා ඔක්කොමනේ දෙකෙනුත් ගුණ වෙනවා එතකොට මේකත් කැපෙනවා මෙහෙම එනවා mu simple m ධන capital M L මූල 3යි කියලාත් මම මෙතනට දාන්නම් මූල 3යි mu simple m ධන capital M L බෙදීම m ඍණ capital ML බෙදීම 2යි simple m ඔන්න ඔය වගේ ධාරානිපාත ප්‍රකාශනයක් එනවා සුළු වෙලා හරි ඔය වගේ ටිකක් දරුණු දෙවන්ත ප්‍රකාශනයක් එනවා සුළු වෙලා හරි ගානේ තුන්වෙනි කොටසේ අගයන් ටික ඔක්කොම දීලා x max වල අගය ඉල්ලනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්නලු එහෙනම් මේකනේ ළමයි x max වලට ආපු ප්‍රකාශනය හරි පරිස්සමට ඕකට ආදේශ කරගන්න මූල 3 1.7යිලු mu 0.3යිලු වරහන් ඇතුලේ simple m ධන capital M 70 ධන 20 එළියෙන් L එහෙනම් ගුණ කිරීම 6 බෙදීම ඉරෙන් යට simple M ආයෙත් 70 අඩු කිරීම capital M එහෙනම් 20යි 6යි බෙදීම දෙවාරයක් M M කියන්නේ නැවතත් 70 දැන් අපි ඕක බොහොම මීට සුළු කරගමු 1.7යි 0.3යි දැන් මූ ඕන්නම් මෙතන ගුණ කරලම දාමු 17 ඒවා 3ක් ලා 51යි නෙන්නේ 0.5යි 1 ගුණ කිරීම 70යි 20යි 90යි ගුණ කිරීම 6 බෙදීම 70 එතකොට මේ බිඳුව කපලා දාගන්න පුළුවන් ඍණ මෙතනත් මේ බලන්න මේ බිඳුවයි බිඳුවයි කැපෙනවා මේ 2යි 2යිත් කැපෙනවා 6 බෙදීම 7 දැන් මේ දෙන්නගෙන්ම පොදු හරය 7 ගන්න පුළුවන් හරි මේ පැත්තේ ඍණ 6 සුළු කරමු හරි 9 වාරයක් 6 54යි 54යි 0.5යි 1යි 54යි 0.5 සුළු කරන්න එතන 4යි 20යි මෙතන 5යි 25යි 4යි 5යි 7යි 2යි
27.54 ඍණ 6 අඩු කරාම 21.54 බෙදීම 7 සමානයි 3යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්න කියන්නේ නේ ආසන්න දශම ස්ථානයට නෙවෙයි පූර්ණ සංඛ්‍යාවට 3යි. හරි නේද? 3යි. හතරවෙනි එක ගිනි නිවන බටයන් විසින් ඉනිමග ලිස්සා යෑම වැළැක්වීමට ඒහිදී විශේෂිත පැදුරක් තබයි. ගිනි නිවන බටයා ඉනිමගේ මුදුනට ළඟා විය යුතු නම් ඉහත B2 ව්‍යුත්පන්න කළ ප්‍රකාශනයේ භාවිතා කර පැදුර සහ ඉනිමග අතර තිබිය යුතු අවම ස්ථිතික ඝර්ෂණ සංගුණකය සොයන්න. ඔබේ පිළිතුර ආසන්න දශමස්ථාන දෙකකට දෙන්න. දැන් මේ බලන්න මෙයාට ඉනිමගේ උඩටම යන්න පුළුවන්. එහෙමනම් x max වලට ආපු අගය l ට සමාන වෙන්න ඕනි. ඉතින් මේක l ට සමාන වීම සඳහා mu ට තියෙන්න ඕනි අගය ගණනය කරනවා. එමනම් ඉතින් ඔතනටම නැවත ආදේශ කරමු ළමයි. මේකෙන් ආයි මුලින් ඉඳලා ගූර්ණ ගන්න කරන්න ඒව දෙයක් නැහැ. මේකටම කෙලින්ම සමාන කරමු. එමනම් x max මෙයාට යන්න පුළුවන් උපරිම දුර මෙන්න මේකට ආදේශ කරන්න යන්නේ. ඉනිමගේ උඩටම යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් මෙතනට L. එයාට යන්න පුළුවන් දුර L. සමානයි මූල 3යි mu simple m ධන capital M L බෙදීම simple m ඍණ capital M L බෙදීම 2යි m. මේ බලන්න දෙපැත්තෙම L නේ තියෙන්නේ හැම පදයකම L නේ. කැපිලා යනවා. දුර මෙතන එකක් ඉතුරු වෙන්නේ. එක සමානයි මූල 3යි mu simple m ධන capital M බෙදීම m ඍණ m යට 2යි m. mu කීයද කියලා දැන් මේ අගයන් ආදේශ කරලා සුළු කරගන්න ඕනි. දැම්ම කලබල වෙන්න එපා. දෙපැත්තම 2යි m ගෙන් ගුණ කරන්න. එතකොට මෙතනට එනවා 2යි මූල 3යි mu simple m ධන capital M ඍණ m. දැන් මේකේ mu අගයන්ද මෙයාව මෙහාට ගේන්න 2යි m ධන capital M වෙනවනේ. බෙදීම 2යි මූල 3යි simple m ධන capital M වෙනවා. කොහොමනෙන්නේ? හොඳයි. දැන් එහෙමනම් මේ දීලා තියෙන අගයන් හරියට ආදේශ කරන්න. දෙවාරයක් 70 ධන 20 2යි මූල 3යි 70 ධන 20 ඔන්න මෙතනට mu ආවම දෙවාරයක් 70 140යි 160යි බෙදීම 2යි මූල 3යි 90යි. මේ බිඳුවයි මේකයි කැපිලා යනවා. 16 දෙකෙන් බෙදුවම 8යිනේ. එමනම් 8යි මූල 3 බෙදීම 27 කියලා හදන්න පුළුවන් නේ. හරය පරිමේය කරලා මූල 3ෙන් ගුණ කරාම 3ක් වෙනවා 27යි. දැන් ඔන්න 27යි 8යි මූල 3 අගේ මේකේ දීලා තියෙනවා 1.4 ලෙස ගන්න කියලා. හරි? දශම ස්ථාන දෙකකටත් ඉල්ලලා තියෙනවා. මේ නිසා සුළු කරමු මෙයාලට ඕනිනේ දශම ස්ථාන දෙකකටත්. හරිද? අරන් කියන්නකො උත්තරේ කීය දෙන්නේ මේකේ? සුළු කරන් 3කට සුළු කරලා වට යන්න දෙකකට. 3කට සුළු කරලා වටේල සුළු කරාම කීය දෙන්නේ? 8 වාරයක් 7 56යි ඉතුරුයි 5ක්. 8 වාරයක් 1 8යි 5යි 13යි. හරි? මේක බෙදන්න 27න්. 0.5යි 5 වාරයක් 7 35යි ඉතුරුයි 3ක්. 5 වාරයක් 2 10යි 3යි 13යි. හරි? 1යි. එතකොට 0.5යි 0යි. හරි. 100ට 27 ඒවා කීයද? උපරිම ගත්තත් 4ක් නෙන්නේ. එහෙනම් 0.5යි 0 කියලා තිබ්බම ඇති.
වට යන්න දෙයකුත් නැහැනේ. 0.5 කියලා මේකේ තිබ්බම ඇති දශම ස්ථාන දෙකකට ඉල්ලනවා. 0.5 කියලා තිබ්බම ඇති. හරි. ඔන්න ළමයි අගය මෙතන මිව් වල අඩුමාගේ ඉල්ලන නිසා මේක සුළු කරද්දී ඕනනම් මෙහෙම මිව් වල මිනිමම් කියලා මෙහෙම මින් දාගෙන නෝවත් ලියන්න ගියාම තවත් මොලේ විකාර වෙනවා. ඔන්න ඔහම දාගෙන සුළු කරගන්න ඕන. හරි. ඔන්න දැන් ගානේ බලන්න මේ ගාන ප්‍රක්ෂිප්ත තිබ්බා, සන්තතිකතා සමීකරණයේ තිබ්බා, බර්නුලී තිබ්බා, පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ තිබ්බා, විභේදනයේ තිබ්බා, ගූර්ණයේ තිබ්බා, ඝර්ෂණයේ තිබ්බා. තව මොනවාද අඩු? ඒ ටික ඊළඟට තියෙනවා. ඊළඟ කොටසේ ගානේ ඔන්න C කොටස විස්තරය ඕගොල්ලෝ කියවලා වැඩේට බහින්න. ගිනි නිවන බටයාගේ රේඛීය ත්වරණය ඉල්ලනවා. හරි. අන්තිමටම කප්පියේ ඔන්න තත්පර 3කට පස්සේ භ්‍රමණ චාලක ශක්තිය කෝණික වේගයයි ඉල්ලනවා. අපි එහෙමනම් රේඛීය ත්වරණය බලමු. දැන් මේකේ මේ බලන්න ළමයි. තන්තුව මේ පැත්තට අදින්නේ 960.5ක බලයකින් කියලා දීලා දෙනවා. හරිද? තන්තුව මේ පැත්තට අදින්නේ 960.5කින්. මෙයාගේ අරය දීලා තියෙනවා. හොඳේ. කප්පියේ අරය 0.1 මීටර කියලා දීලා දෙනවා. දැන් මේ කප්පියේ භ්‍රමණය සලකන්න දෙපැයි. එහෙමනම් දෙපැත්තේ ආතතිය සමාන නැහැ. භ්‍රමණය සලකන්න නැති අවස්ථාවක් නම් 960.5 වුණොත් මෙතනත් 960.5ම තමයි. එතකොට බොහොම ලේසියෙන් අපිට මෙයාගේ ත්වරණය හොයාගන්න තිබ්බා. හැබැයි දැන් මේ කප්පියේ භ්‍රමණය සලකනවා. එවැනි අවස්ථාවල ඕගොල්ලෝ දන්නවා අර නිව්ටන් නියම වලින් හදන සරල ගණන් වගේ බෑ. වෘත්ත චලිතයේ පැත්තට ඇවිල්ලා මේ පැත්තටත් බලය දාගෙන හදන්න වෙනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම F සමානයි ma දාලා ප්‍රකාශනයක් ගමු. ඔන්න F සමානයි ma. එතකොට T ඍණ 80g සමානයි 80a. ඕක ළමයි පළවෙනි ප්‍රකාශනය. ඊට පස්සේ කප්පියට ටෝ සමානයි I ඇල්ෆා දාලා ප්‍රකාශනයක් ගමු. ටෝ සමානයි I ඇල්ෆා දානකොට මේ බලන්න 960.5 වාරයක් R. ඔය කප්පිය කැරගෙන පැත්තට ව්‍යාවර්තය. ඊට විරුද්ධව තන්තුවේ ආතතියින් ව්‍යාවර්තයක් ඇතිවෙනවා T ගුණ කිරීම R. හරි. T ගුණ කිරීම R සමානයි I ඇල්ෆා. I මේ බලන්න කප්පියේ I අගය ඒගොල්ලෝ දීලා තියෙනවානේ. අවස්ථිති කූර්ණය දීලා තියෙනවා. ඇල්ෆා A බෙදීම R කියලා ආදේශ කරගන්න වෙනවනේ. අපි දන්නව නේද? කෝණික චලිතයේ ගණන් හදනකොට සාමාන්‍යයෙන් ඇල්ෆා A බෙදීම R කියලා ආදේශ කරගන්නවා. හොඳයි. දැන් මේකේ තියෙන දේවල් වලට අපි හිමීට ආදේශ කළා තව ප්‍රකාශනයක් ගමු. 960.5 ගුණ කිරීම ඔන්න මං ආරුත් පහළට අරගෙන යන්නම්. 960.5 ඍණ T සමානයි I A බෙදීම R වර්ගය. අර මෙතන තිබ්බ මේ පැත්තෙන් එන ආරුත් මම පහළට ගෙනිච්චා. දැන් ආදේශ කරමු 960.5 ඍණ T සමානයි අවස්ථිති කූර්ණය 2.5යි 10 ඍණ 3යි. A බෙදීම R වර්ගය. අරය 0.1 නේ. එයාගේ වර්ගය. මේ බලන්න 960.5 ඍණ T සමානයි මේක මේකෙන් බෙදන්න 0.25 A කියලා එන්නේ ළමයිනේ. හරි 0.25 A කියලා එන්නේ. හරි නේද? මෙතන 10 ඍණ 2ක් කැපෙනවනේ. හරි 0.25 A. දැන් 1යි 2යි එකතු කරන්න. හරි. ඒතර T ට T කැපිලා යනවා. 960.5 ඍණ 80g කියන්නේ 800. මේ පැත්තේ 80.25 A. මෙයාගෙන් මෙයා අඩු කරන්නකො ළමයි 160.5 සමානයි 80.25 A. ඔන්න දෙපැත්ත 80.25න් බෙදන්න. අන්න ත්වරණය 2 ms ඍණ 2 කියලා ඔයාට ලැබෙයි. හරි. කෙලින්ම මෙතන 960.5 මේකටත් දාලා F සමානයි ma දාපු ළමයින්ට ලකුණු හම්බෙන්නේ නැහැ ඉතින් මේකේ. කෝණික චලිතයත් සලකලා ගන්න ඕනි.
හරි 2 ms ඍණ 2. හොඳයි. දෙවෙනි කොටසට යම් ප්‍රශ්නේ පද්ධතිය නිශ්චලතාවයෙන් ආරම්භ වන්නේ නම් තත්පර 3කට පසු කප්පියේ කෝණික වේගය ඔමේගා සහ එහි භ්‍රමණ චාලක ශක්තිය k ගණනය කරන්න. හරි? තත්පර 3කට පසු කෝණික වේගය ඔමේගා භ්‍රමණ චාලක ශක්තිය. ළමයි දැන් a 2යි නම් කෝණික ත්වරණය a බෙදීම r දාලා හොයාගමු. ඇල්ෆා සමානයි a බෙදීම r නේ. එහෙනම් මම මේ ටික මගන්නම්. හරි ඔන්න ගානේ දෙවෙනි කොටස a සමානයි r ඇල්ෆා එතකොට ඇල්ෆා සමානයි a බෙදීම r 2 බෙදීම 0.1 එතකොට එනවා 20යි තත්පරයට තත්පර වර්ගයට රේඩියන් ඔන්න කෝණික ත්වරණය හරි මොනවද මෙයාගෙන් අහන්නේ ඊට පස්සේ අහනවා කෝණික වේගයනේ එහෙනම් ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t නිශ්චලතාවයෙන් පටන් ගත්තේ ඇල්ෆා 20යි තත්පර 3කට පස්සේ. එhmenan තත්පරයට රේඩියන් 60යි. තත්පරයට රේඩියන් 60යි. අන්තිමට භ්‍රමණ චාලක ශක්තිය ඉල්ලනවා k ඒගොල්ලෝ k කියලා දීලා තියෙන්නේ භාගයයි i ඔමේගා වල වර්ගය භාගයයි i අවස්ථිති කූර්ණය 2.5යි 10 ඍණ 3 60 වර්ගය සුළු කරන්න 60 වර්ගය 3600යි දෙකෙන් බෙදුවම 1800යි 1800 10න් වුණා 18000යි 18 4න් බෙදුවම 4.5යි මම මේ මොකද්ද කරේ කියලා ඔයාලට වැඩක් නැහැ උත්තරේ 4.5යි ඔන්න කොහොමද ගානේ දිග ළමයි ගිය පාර විභාගෙ ලියලා යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නයක් තෝරගෙන මේ වෙනකොට පාස් වෙලා ඉන්නවා නම් ළමයි ඕගොල්ලෝ සුපිරි වැඩකාරයෝ මොකද අනිත් ප්‍රශ්න ටිකෙන් තමයි ඔයා ලකුණු අරගෙන තියෙන්නේ හරි මේකෙන් ලකුණු ගත්ත වෙන්න නම් බෑ දැක්කනේ එන්න දිගයි ළමයි ප්‍රශ්නේ සෑහෙන දිගයි මේ බලන්න මේ ප්‍රශ්නෙන් ආවරණය වෙච්ච කොටස් චලිතයේ ප්‍රක්ෂිප්ත සන්තතිකතා සමීකරණය බර්නුලි පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය බල සමතුලිතතාවයේ ගූර්ණයේ විභේදනය ඝර්ෂණය ඊට පස්සේ ළමයි ඊළඟ කොටසට ආවම F සමානයි ma හරි නිව්ටන් F සමානයි ma ඊළඟට ටෝ සමානයි I ඇල්ෆා ටෝ සමානයි I ඇල්ෆා අන්තිමටම චලිත සමීකරණ චාලක ශක්තිය මේ ගානේ නොතිබ්බේ ගම්්‍යතා සංසිති නියමය උඩුකුරු තෙරපුම ද්‍රව ස්ථිතිය පැස්කල් මූලධර්මය ගම්්‍යතා සංසිති නියමයේ තිබ්බේ නැහැ උඩුකුරු තෙරපුම ද්‍රව ස්ථිතිය පැස්කල් මූලධර්මය ඒ ටික තිබ්බේ නැහැ ඒ ටික හැර ළමයි ජාන්ත්‍ර විද්‍යාවෙන් 80ක් විතර එහෙම් පිටින්ම මේ ගානේ ඇතුලේ තිබ්බා ඉතින් ඒ වගේ ලොකු ප්‍රදේශයක් ආවරණය වෙන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා ළමයින්ට අර චුට්ටක් ඒ ලෙවල් එකේ ප්‍රෙෂර් එක ඇතුළේදී සුළු කරගන්න ඒ ලැබෙන ප්‍රකාශන පොඩ්ඩක් වෙරිෆයි කරගෙන ඉස්සරහට යන්න විදිහක් තිබ්බනම් වටිනවා. දැන් මේකේ අර මියු සඳහා නෙවෙයි. අපි අර දිග ප්‍රකාශනයක් හදන්නේ මැද B කොටස ඉනිමගේ ගානේදී. ඒක සෑහෙන දිග ප්‍රකාශනයක්. සාමාන්‍යයෙන් ඇප්ලයිඩ් මැත්ස් වලදී නම් හදන නිසා මැත්ස් ළමයි නම් ඕවා කරයි. බයෝ ළමයින්ට ওই විදිහේ ප්‍රකාශනයත් එක්ක වැඩි හුරු නෑ ළමයි ගැවසිලා. ඒ විදිහේ ළමයෙක් මෙහෙම ප්‍රශ්නයක් තෝරගත්තොත් එයාලගේ ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා මෙතනදී. ඒ නිසා මේවා බලන ළමයිනුත් තේරුම් ගන්න ඕනි. ඔයාලා හිතනවට වඩා ගොඩාක් උඩින් තමයි A level physics paper එන්නේ. නිකන් උඩින් අතපත ගාලා ඉවර වෙලා ගිහිල්ලා ඔයාට මේ වගේ පේපර් එකකට ලකුණු ගන්න බෑ. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම ඔයා ඔය හිතනවට වඩා ගොඩක් ඩීප් යන්න ඕනි මේකේ. අනිවාර්යයි ඒක. ඔයා ඔය හිතනවට වඩා ගොඩක් ඩීප් යන්න ඕනි සබ්ජෙක්ට් එකේ. නැත්තම් B
ඒ තත්ත්වයට යන්න බෑ. හොඳයි. 2000 ඉඳලා 2025 වෙනකන් මේ සාකච්ඡා කරපු ප්‍රශ්න 25ම මම එක ප්‍රශ්නයක් කරේ නෑ ළමයි. 2005 පහද කොයිද බොහොම වෙන්නම පොඩි ප්‍රශ්නයක් දීලා තිනවා කෝණික තොරණේ කෝණික ප්‍රවේගයෙන් මේ කෝණික චලිතයෙන් මම ඒක කරේ නෑ. ඒ හැර 2000 ඉඳලා 2025 දක්වා තිබ්බ ප්‍රශ්න 25ක් මම කරා. ඔක්කොම 26ක් තියෙනවනේ 2000 ඉඳලා ගන්නම. ඒක බැරි නම් ගෙනලා බලන්න නැගිලි වලින්. 26ක් තියෙනවා. එකක් මම අතෑරියා. 25ක් ප්‍රශ්න දැන් මෙන්න මේ සීරීස් එක ඇස්සේ සාකච්ඡා කරලා දීලා තිනවා. ඕවා ළමයි මේ ඉදිරි මාස 2කමාර ඇතුලේ 3-4 වතාවක් කරලා ගියොත් ඔයාලට විභාගයේ මේ එන ප්‍රශ්නයත් කරගන්න පුළුවන් වෙයි. මොකද ඔයාලා දැන් දන්නවා සමහර අවුරුදු වල මාර ලේසි ළමයි මේ ප්‍රශ්නය. තව සමහර අවුරුදු වල මාර අමාරුයි මේ ප්‍රශ්නය. දැන් මේ දෙකම ඔයා දන්නවා මොකක් ආවත් කොහෙන් හරි ජිල් මාට් එකක් දාලා බේරෙන්න පුරුදු වෙලා යන්න ඕනේ අපි. එහෙමනම් මෙන්න ළමයි අපේ වැඩේ. ඉතින් මෙතනින් දැනට තියෙන රචනා ප්‍රශ්න හැම එකක්ම සාකච්ඡා වෙලා ඉවර වෙනවා. එහෙමනම් අපි ඊළඟට වෙන මොකක් හරි රචනා ප්‍රශ්න සීරීස් එකකින් හම්බෙමු.